මගේ යාළුවන්ට. ඉතින් ඔන්න තවත් දවසක උදේ වරුවක් මේ. අපේ චූටි පුතා දැන් පෙරලෙන්න පුරුදු වෙලා. එයාට දැන් මාස 5 ඉවරයිනේ. ඉතින් දැන් ඇඳේ නිදි කරලා තිබ්බහම නිදාගෙන ඉන්නේ නැහැ. පෙරලෙනවා මේ විදිහට පෙරලිලා. ඉතින් ඔළුව උස්සගෙන වටපිට බල බල ඉන්නවා. මම මෙහෙම ජනේලෙන් එළිය පේන්න මෙතනින් තිබ්බහම ඉතින් එයා හරි ආසාවෙන් ওই විදිහට සෙල්ලම් කර කර ඉන්නවා. චූටි පුතාව නිදි කරාට පස්සේ මම ඊයේ ගෙනවපු බිම්මල් පැකට් එකක් තිබුණා. ඉතින් ඒක හදන්න යන්නේ. හැමදාම බිම්මල් කරියකනේ හදන්නේ. ඒ නිසා අද වෙනසකට බිම්මල් ටික බදිනවා. ඔන්න බලන්නකෝ මගේ යාළුවොත් මේ විදිහට හදනවද කියලා. මම බිම්මල් ටිකට මද රස්නේ උණු වතුර ටිකක් දාගෙන ඒකට ලුණු තේ හැන්දකුත් දාගෙන මේක පොඩ්ඩක් හොඳට අත ගාලා විනාඩි 10ක් විතර පැත්තකින් තියනවා. ඊට පස්සේ බිම්මල් ටික දවටන්න ඕන පිටි මිශ්‍රණය මේ හදාගන්නේ. ඒකට මම මේ එකතු කරන්නේ පාන් පිටි මම මෙතන පුරවපු තේ හැඳි 3ක් ගත්තා. ඒකට මම කෝන් පිටි වලිනුත් තේ හැඳි එකක් එකතු කරනවා. ඊට පස්සේ ඒකටම ලුණු ටිකක් කහ ටිකක් දාලා මේ විදිහට කලවම් කරගෙන ඒක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම අර පෙඟෙන්න දාපු බිම්මල් ටික මේ විදිහට හොඳට වතුර අයින් වෙන්න බිම්මල් ටික පොඩි වෙන්නේ නැති වෙන්න පරිස්සමට මෙල්ක ගන්නවා. අපි කලින් පිටි මිශ්‍රණයට ලුණු එකතු කරපු නිසා පරිස්සමට මෙතෙන්දි ලුණු එකතු කරන්න ඕනේ. ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, කහ ටිකක්. ඒකටම මම බිත්තරයකුත් දානවා. ඊට පස්සේ ඒ ටික හොඳට බිම්මල් කෑලි වල දැවටෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අර මම කලින් හදාගත්ත පිටි මිශ්‍රණය මේ විදිහට බිම්මල් වල දවටලා මේක ඉතින් ගැඹුරු තෙලේ බැද ගන්නයි තියෙන්නේ. තෙලුත් මහ ලොකුවට යන්නේ නැහැ. අවම තෙල් ප්‍රමාණයකින් බැඳ ගන්න පුළුවන් අපිට. ඉතින් මේක බයිට් එකකට පාටි එකකදී ඒ වගේ විශේෂ අවස්ථාවකට ඕන වෙලාවකට ගැලපෙනවා. ඉතින් හරිම රසයි ක්‍රිස්පියට තියෙනවා මේක. හදලා බලන්නකෝ මගේ යාළුවොත්. ඊට පස්සේ අපි ආවා වත්තේලවලු ටිකක් ඇදලා තියෙනවා ඒවා කඩන්න. අපේ බටු ගස්වල දැන් බටු හැදෙනවා. ඉතින් බබයි මායි අම්මයි තුන්දෙනාම එකතු වෙලා මේ එළවලු ටික කඩා ගන්න යන්නේ. මේ දවස්වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක හැම බඩුවක්ම ගණන් ගියායි ඉස්සරහට. ඉතින් මගේ යාළුවොත් වගා කරලා නැත්තම් වගා කරන්න පටන් ගන්න. අපිට පුංචි හරි සහනයක් ලැබෙන්නේ මේ දේවල් මේ විදිහට වගා කරගත්තොත්. ඉතින් අපේ පුංචි පැටවුත් මේවට මේ විදිහට සම්බන්ධ කරගත්තාම ඇත්තටම මේක හරිය මේ සතුටු වැඩක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් හරිය සතුටින්නේ මේ වේ ගෙඩි කඩන්න. ඒවට හරිය ආසයිනේ. ඉතින් මම හැම වෙලේම උත්සාහ කරන්නේ බබත් මේවට සම්බන්ධ කරගෙනම මේ වැඩ කරන්න. ඉතින් ඔන්න අද කඩාගත්තු එළවලු ටික අපේ පුංචි පවුලට ඉතින් මේක ප්‍රමාණවත්. මේ තියෙන්නේ තලන බටුව. අද කිලෝ 3ක් වගේ තමා තිබුණේ. දැන් වැස්ස නැති නිසා මේවේ ගෙඩි හැදෙනවා අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ ටික අපි දැන් එළවලු ලෑල්ලට ගිහිල්ලා දාන්න ඕනේ. තව පිපිඤ්ඤා ගෙඩි 3කුත් තිබුණා. ගෙදර කන්න තියෙනවා ඉතින් මෙච්චර වැඩි නිසා මේවත් ගිහිල්ලා දානවා. ඊට පස්සේ අද බඩු ටිකකුත් තියෙනවා අරගෙන එන්න.
නිලබටු ටිකයි පිපිඤ්ඤායි එළවලු ලෑල්ලට දීලා අරගෙන ඇවිල්ලා තිබ්බා එළවලු ටිකක්. අලයි ලුණුයි නම් කඩෙන් වට්ටක්කයි ගෝවයි රතු අලයි. ඉතින් ඔන්න තක්කාලිත් අරගෙන ඇවිල්ලා ගෙදර තියෙද්දි අපරාධයට ගානක් නැති වෙන්නේ නැති තක්කාලිත් අරගෙන ඇවිල්ලා ඉතින් මගේ YouTube channel එකේ subscribersලා දැන් 100 දෙනෙක් ඉන්නවා. ඉතින් 100ක් කියන්නේ පුංචි ගාණක් වුණාට මට නම් ඒක ලොකු ගාණක්. මාත් එක්ක දිගටම මේ ඉන්නවා වගේ රැඳිලා ඉන්න කියලා ඉතින් මම මගේ යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයා අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක් වේවා.